ආයිබෝවන් තුම්මුල වෝඩෑරි YouTube නාලිකා වෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි යුක්‍රේන යුද භූමිය සිතියම් ආශ්‍රයෙන් විග්‍රහයක් කරමු. අපි මුලින්ම යමු ලුහාන්ස් හා කියව් යුද පෙරමුණට. ඊටම සුවිශේෂී සිද්ධියක් සිදු වෙනවා. රුසියානු හමුදාවට තවත් 101ක භූමියක් පමණයි අත්පත් කරගන්න තිබෙන්නේ ලුහාන්ස් නගරයේ 100%ක් ඔවුන්ගේ පාලනයට ගන්න. ඔබට මතක ඇති කලින් රුසියානු හමුදා මේ ලුහාන්ස් ප්‍රාන්තයේ 100%ක්ම යටත් කරගත්තා. නමුත් යුක්‍රේන හමුදා පසුව එල්ල කරන ලද කවුන්ටර් ඔෆෙන්සිව් එකෙන් රුසියානු හමුදාවන්ට පසුබසින්න සිදු වුණා. නමුත් ඊයේ දිනේ ISW ආයතනය වාර්තා කරනවා රුසියානු හමුදාවට තවත් ගම්මාන කිහිපයක් පමණයි අත්පත් කරගන්න තිබෙන්නේ. ඒ සඳහාත් ඔවුන් දැන් ඉතාමත් ප්‍රබල සූදානමක සිටින බවක් ISW ආයතනය කියනවා. මේ ලුහාන්ස් හා කියව් ෆ්‍රන්ට් එකේ රුසියානු හමුදා ඩිරෙක්ෂන් 3කින් ඉදිරියට ඇදෙනවා. ඒ ඉහළින් කුපියන්ස් ඩිරෙක්ෂන් එක. ඇත්තටම ගත්තොත් දැන් කුපියන්ස් නගරය සම්පූර්ණ වටකිරීමක් කරලා තිබෙනවා. තුන් පැත්තකින් රුසියානු හමුදා ඉදිරියට ඇදෙනවා. ඉතින් අනෙක් පැත්ත රුසියානු හමුදාවේ කාලතුවක්කු පාලනයෙන් නතු වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ කුපියන්ස් නගරය රුසියාවේ අංක 1 ඉලක්කයක්. ඊට පහළින් පිටි බොරෝවා ඩිරෙක්ෂන් එක. මේ බොරෝවා ඩිරෙක්ෂන් එක තමයි රුසියානු හමුදා සෙරබෙට්ස් ගංගාව තරණය කරලා දැන් ඔස්කිල් ගංගාව වෙත ගමන් කරන්නේ. ඊට පහළින් තමයි ලිමාන් ඩිරෙක්ෂන් එක. ලිමාන් නගරය රුසියාවේ අංක 1 ඉලක්කයක්. මොකද ලිමාන් තියෙන්නේ ඩනියස් ප්‍රාන්තයේ උතුරු කෙළවරේ. ඉතින් රුසියානු හමුදාවන්ට ස්ලෝවියන්ස් නගරේ ගමන් කරන්න අවශ්‍ය නම් ලිමාන් නගරය අත්පත් කරගන්න අවශ්‍යයි. ඉතින් මේ නිසා තමයි මේ ISW ආයතනය දැන් කියන්නේ රුසියානු හමුදා මේ ලිමාන් බොරෝවා කුපියන්ස් ඩිරෙක්ෂන් එකේ යුද මෙහෙයුම් ඉතා විශාල ලෙස වැඩි කරලා තියෙනවා. ඒ ලුහාන්ස් හාකිව් ෆ්‍රන්ට් එක රුසියානු හමුදා හාකිව් නගරය වෙතත් ඍජුව ගමන් කරන යුද පෙරමුණක් තියෙනවා. ඒ වෝචාන් සහ ලිප්සි යුද පෙරමුණ. ඇත්තට මෙහි ඉතාමත් කුඩා භූමියක තමයි රුසියානු හමුදා රැඳී සිටින්නේ. හැබැයි ඔවුන් රැඳී සිටින්නේ කිසියම් මොහොතක හාකිව් නගරයට පහර දීමට අවශ්‍ය වුණොත් ඉදිරියට ඇදෙන්න. විශේෂයෙන්ම ISW ආයතනය වාර්තා කරනවා වෝචාන්ස් නගරේ දැන් යුද්ධ කටයුතු වැඩි වෙලා තිබෙනවා. රුසියානු හමුදාවන්ට අතිරේක සේනා ලැබිලා තියෙනවා. ඉතින් මේ කියන්නේ හාකිව් නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියානු හමුදා සූදානම් වෙන්නේ. ඊට ඉහළින් පිහිටා ඇති කුර්ස්ක් යුද භූමියේ දැන් යුක්‍රේන හමුදාවන්ට තිබෙන්නේ ඉතාමත් කුඩා භූමියක් පමණයි. ඒ වර්ග කිලෝමීටර් 20කටත් අඩුයි. දැන් අවසන් යුක්‍රේන ස්ට්‍රෝං හෝල්ඩ් එක ගුයෝ නගරයත් රුසියානු හමුදා අත්පත් කරන් තිබෙනවා. ඉතින් රුසියානු හමුදා කුර්ස් භූමියෙන් යුක්‍රේන හමුදා පළවා හරිද්දී යුක්‍රේන භූමියේ සුමී ප්‍රාන්තයට ඇතුල් වෙලා තිබෙනවා. ඇත්තටම ගත්තොත් දැන් සුමී ප්‍රාන්තයේ වර්ග කිලෝමීටර් 100කට වැඩි භූමියක රුසියානු හමුදා තමන්ගේ බලය තහවුරු කරගෙන තිබෙනවා. කුර්ස්ක් වලින් පසුබැස යුක්‍රේන හමුදා ඊට පහළින් පිටි බෙල්ගොරාඩ් ප්‍රාන්තයට ඇතුල් වුණා. දැන් ඊයේ දිනේ වාර්තා වෙනවා රුසියානු හමුදා බෙල්ගොරාඩ්හි සිටින යුක්‍රේන හමුදාවන්ටත් පහර දෙන බවට. ඉතින් මේ යුක්‍රේනය කරන යුද මෙහෙයුම් වලින් මේ යුක්‍රේන හමුදා සිටින හොඳම සොල්දාදුවන් ඒ වගේම ඔවුන්ගේ හොඳම යුදෝපකරණ නිරපරාධය විනාශ කර ගන්නවා. මොකද මේ බෙල්ගොරාඩ් ප්‍රාන්තයට ඇතුළු වුණු යුක්‍රේන හමුදාවන්ට සිදු වෙන්නේ කුර්ස්ක් වලට ඇතුළු වෙච්ච යුක්‍රේන හමුදාවන්ට සිදු වෙච්ච දේම තමයි. අද මම විශේෂයෙන් කතා කරේ මේ ලුහාන්ස් හාකිව් ෆ්‍රන්ට් එක, ඒ වගේම හාකිව් ෆ්‍රන්ට් එක, කුර්ස් සහ බෙල්ගොරාඩ් යුද පෙරමුණ ගැන. හැබැයි ඊට පහළින් පිහිටි මේ ඩනියස් යුද බිම, සපොරෝෂි යුද බිම මේ දෙකත් ඉතාම උණුසුම්. හැබැයි අද මම මේ විශේෂයෙන්ම කිව්වේ මේ ලුහාන්ස් ප්‍රාන්තයේ සිදු වුණු සුවිශේෂී සිද්ධිය. තවත් රුසියානු හමුදාවන්ට 101ක භූමියක් පමණයි අත්පත් කරගන්න තිබෙන්නේ. ඒ 101 අල්ලගත්තොත් රුසියානු හමුදාවන්ට ක්‍රීමියාව වගේම ලුහාන්ස් ප්‍රාන්තයත් 100%ක අයිතිය ලැබෙනවා. නමුත් ඩනියස් ප්‍රාන්තයේ තවත් 130ක පමණ භූමියක් රුසියානු හමුදාවට අත්පත් කරගන්න තිබෙනවා. ඒ වගේම සපොරෝෂි ප්‍රාන්තයේ 135ක පමණ භූමියක් අත්පත් කරගන්න තිබෙනවා. හැබැයි හාකිව් ෆ්‍රන්ට් එකේ නම් තාම රුසියානු හමුදා අල්ලගෙන තියෙන්නේ 105ක විතර භූමියක්. මේ අතර ව්ලාඩිමීර් පූටින් ජනාධිපතිවරයා රුසියානු හමුදාවන්ට නවක සොල්දාදුවන් 1,60,000ක් බඳව ගන්න සූදානම් වෙනවා. ඇත්තට මේක මේ අනිවාර්ය හමුදා සේවය තුලින්. ඒ සෑම රුසියානුවෙක්ම අවුරුදු 18 සම්පූර්ණ කරාට පසු අවුරුදු 30 දක්වා අවුරුදු 18ත් 30ත් අතර වයසේදී රුසියානු හමුදාවට අනිවාර්යයෙන්ම බැඳිලා සේවය කරන්න ඕනේ. ඒ වසරක කාලයක්. ඉතින් මේ කන්ස්ක්‍රිප්ෂන් එක මේක රුසියානු ඉතිහාසයේ විශාලතම බඳවා ගැනීම වෙනවා. මේ ඔස්සේ 1,60,000ක් රුසියානු හමුදාවන්ට අලුතෙන් එක් වෙනවා. හැබැයි රුසියානු හමුදා කියනවා මේ කිසිම සෙබළෙක් යුක්‍රේන යුද භූමියට යවන්නේ නැහැ කියලා. මෙසේ 1,60,000ක් බඳවා ගැනීමත් සමගම රුසියානු හමුදාවේ වර්තමාන රුසියානු හමුදාවේ විශාලත්වය 24,000ක් දක්වා ඉහළ යනවා. ඉතින් ඇත්තටම මේක දෙවෙනි වෙන්නේ ඇමරිකාවට විතරයි. ඒ වගේම රුසියානු නිත්‍ය හමුදාව දැන් 15,000ක් පමණ වෙනවා. ඉතින් ලෝකේ සිටින ප්‍රබලතම හමුදාව බවට රුසියානු හමුදා ක්‍රමයෙන් පත්වන බවක් පේනවා. ඉතින් ඇත්තටම සටන් විරාමයකට යනවා වුණත් රුසියාව
හමුදාමය ශක්තිය අතින් ඉතාමත් ප්‍රබල තැනකට එන බවක් පේනවා. ඉතින් ඔවුන් මේ උත්සාහ කරන්නේ සටන් විරාමයක් ඒ වගේම සාම සාකච්ඡාවලදී රුසියන් හමුදාවන්ගේ තත්ත්වය ඉහළ නංවා ගන්න. ඉතින් ඒක යුක්‍රේනයේ පැත්තෙන් ගත්තොත් ඉතාම අවස්ථාවකටයි. ඉතින් අපි හෙට දිනේදී සපොරොෂී ෆ්‍රන්ට් එක ඒ වගේම ඩනියස් ෆ්‍රන්ට් එක ගැන කතා කරමු. ඉතින් අදට සමුගන්නම් ඔබට සුබ දවසක්.